එදා අපි හැවුම්කන් දුන්නේ සැඩසුළඟේ චිත්‍රපටියේ කෙම් කැකුල. අද අපි බලන්නේ DJ මාස්ගේ කෙම් කැකුල. මනෝපුග්ගම ධම්මා මනෝසෙත්තා මනෝමය. Virtual reality and what is the mind? Politics වල new vibe එකට set වෙමු. Smart UMP එකට එකතු වෙමු. උඹට ට්‍රැකද? ඔයත් ගියා නේද සංවාද නිලධාරීන් හම්බ වෙන්න. බරු කතා නැගතුම් මේගොල්ලන්ට මරු වැඩේ උනේ. මේගොල්ලෝ ගියා සංවාද නිලධාරීන් හම්බ වෙන්න. සංවාද නිලධාරීන් ජනාධිපතිතුමා හම්බ වුණාට පස්සේ කිව්වා සර් කට්ටිය ආවා ගියා අපි ගණන් ගන්න නැහැ කියලා. අයියෝ දයාසිරි. අයියෝ දයාසිරි. අයියෝ කතානායකතුමා මේ ඕවා ගණන් ගන්න එපා මේ ෂෝ විතරයි. ඔබතුමා ගණන් ගන්න එපා නිකන් ෂෝකාරයෝ මේ. පක්ෂෙකුත් නැහැ. මේ පක්ෂෙකුත් නැහැ. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාත් මෙයාට කැමති නැහැ. එතුමාත් කැමති නැහැ මෙයාට. මෙයා ගණන් ගන්න නැහැ. විපක්ෂ නායකතුමා මේක ලියවලි ලියලා දෙනවද? විපක්ෂ නායකතුමා මේ ඔබතුමාට මේගොල්ලත් එක්ක ගියාම තියෙන ඡන්දත් කැඩෙනවා. මේ මොකද්ද මේ? මේ තනිකර අර මිනිස්සු එපා කියපු පොහොට්ටුව මේ. මේ අර මිනිස්සු ගහලා පන්නපු පොහොට්ටුව මේ. ඔබතුමාට ඡන්ද දෙන්නේ නැහැ මේ වැඩෙන්. ඔබට මේ අර පොහොට්ටුකාරයෝනේ මේ. විපක්ෂ නායකතුමා ඔබතුමාට තියෙන සත දෙකක් නැති වෙනවා මේ දයාසිරිත් එක්ක ගියාම. මෙයාව ගණන් ගන්නෑ. දැන් ජනාධිපතිතුමා වුණත් ඇවිල්ලා කිව්වනේ මෙයා හුළඟ වගේ කියලා. මැයිදිනේ ළඟ එනවනේ. දැන් ඔයා රිලා නටුම් පුරුදු වුණා නම් හරි. කතානායකතුමා ඔබතුමා පයිසකට ගණන් ගන්න එපා. කවුරුත් ගණන් ගන්නෑ මෙයා. ඊළඟ පාර නොමිනේෂන් දෙන්න. නොමිනේෂන් ගන්න පක්ෂයක් නැහැ. මෙයා කවුද මේ? කවුද මෙයා කතානායකතුමනි? නහුතට මානවනේ. දයාසිරි මන්ත්‍රීතුමා ඉතින් ඕන පැත්තකටනේ. ඕන පැත්තක්. හරිද? කොහෙද සරුංගලේ හමන්නේ? හැම තැනකම අහන්නේ කෝ සර් අර මරපු මිනිහ මරුන් ගැන රාජපක්ෂලට මොනවද කරන්නේ? කෝ සර් අර හොරගම් කරයි කියලා කියපු ඒවා මටත් ලැජ්ජා හිතෙනවා. අවුරුදු දෙකක් ගෙල්ලා මං අගමැතිතුමාට කියනවා මං පෙරේදරා ජනාධිපතිතුමාට කිව්වා මං පැහැදිලිව කිව්වා හරි තීන්දුව ගන්න රාජපක්ෂල කරපු මිනිමරුම් රාජපක්ෂල කරපු හොරකම් එකක් නෑර හොයන්න ඕන මතක තියාගන්න. ලසන්ත වික්‍රමතුංග අපිත් එක්ක හිටපු තමුන්නාන්සලා වෙනුවෙන් මේ UNP එක වෙනුවෙන් ලියපු ලසන්තව අරුවා එදා මහින්ද. එදා මම පැහැදිලිව කෑ ගහලා කිව්වා මම මේ ආණ්ඩුවෙන් ජීවත් වෙනවා. විනාඩි 2යි පාර්ලිමේන්තුවට ආව කෝල් එක මහින්ද රාජපක්ෂ මට කිව්වා රාජ්‍ය තීන්දුව ගන්න එපා කලබල වෙන්න එපා මමත් හොයනවා ලසන්තව කියලා. එහෙම තමයි එදා මාව සැනසුවේ. ඒ ලසන්තගේ මිනි මරුවා බුලත් වල කියන කර්නල් වරයව මං එදා පෙන්නුවා රට යවන්න හදපු ලියුම කවුද? ගෝඨාභය රාජපක්ෂ අස්සම් කරලා තියෙන්නේ. වෙන මොකෙක්වත් නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ අස්සම් කරේ. උන් තමයි උපාලි දෙන්නගොන්ට රිවිලේ කතුරුට ගැව්වේ. උන් තමයි කීත් නොයර් ටයිල්ස් පත්‍රයේ කතුරුවරයාට ගැව්වේ. මේ ඔක්කොම පාදලේ වැඩ කරපිය උන්න රට යවන්න ලෑස්ති කරා. ඒක් නල්ලිකොඩව ඉස්සුවේ කවුද? කීත් නොයර්ට ගැව්වේ කවුද? උපාලි දෙන්නගොන්ට ගැව්වේ කවුද? මුන් ඔක්කොම අපි පොලිමේ ගේනවා සහෝදරන ඉස්සරහට. අපි අධිකරණයට තමුන්නාන්සලා එන්නේ පින්තූර ගන්න. අර කඩවාපිය කාපිය කොටක් මුක කඩපු පුරන්න රෙඩ් කන්ටේනර්ස් එළියට දැම්මම ජාත්‍යන්තර වශයෙන් තියෙන බලපෑම. දැන් ඔබතුමාලා එහෙම 323ක් එළියට දාලා තියෙනවා. හැබැයි පරීක්ෂණ නැහැ. තව කුඩු තියෙන කන්ටේනර් දෙකක් ජාත්‍යන්තර බුද්ධ්‍යංශ වාර්තා තියෙද්දිත් එළියට දාලා තියෙනවා. හැබැයි ඒව ගැනත් ඔබතුමාලගේ න්‍යාය පත්‍රය ඇතුලේ පරීක්ෂණ නැහැ. අපිට එන්න කියලා ඒව අහනවා. අපිට එන්න කියලා අහලා වැඩක් තියෙනවද? මේ සභාපතිතුමිය මෙයාලගේ ආණ්ඩුවේ පන්නපු කන්ටේනර් ගැන අපෙන් අහලා වැඩක් තියෙනවා. ඊට වඩා හොඳයි ඔබතුමාලා මේ අර මුදල් විසඳු කිරීමේ පනතයි පොදු දේපොළ පනතයි එකතු කරලා 159කුත් ඉන්න එකේ දේශපාලන පරිගැනීමේ කියලා අලුත් පනතක් හදාගත්තා. අපි දැක්ක නිදහස් දිනේදීත් රණවිරුවෝ යුද්ධය අවසන් කරපු එක ආඩම්බරෙන් කතා කරන්න බෑ.
මේ අඩු ගානේ යුද්ධය අවසන් කරන්න කැපවෙච්ච රණවිරුවන්ව ජාතික දිනේදිවත් අගය කරන්න ආත්ම ශක්තියක් කොන්දක් නැත්තම් ඉතින් එහාට ගරු සභාපතිතුමිය මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන කතා කරලා වැඩක් වෙන්නේ නැහැ. ආගමික නායකයන්ට අහුම්කම් දෙන්නේ නැහැ. කැබිනට් එකේ ඇමතිවරු ආණ්ඩුවේ මැති ඇමතිවරු ආගමික නායකයෙක්ව විවේචනය කරන එක ආඩම්බර වෙන්න ඕන කාරණයක් නෙවෙයි. ඒක වැරදි. මහා සංඝරත්නය හිරගෙවල් වල දාලා අර තිරුකුණාමල සිද්ධිය සම්බන්ධයෙන්. අනිත් පැත්තෙන් යාපනයේ වෙන හර්තාල් කරනවා නිදහස් දවසට. ඒවා දැක්කේ නැහැ වගේ ඉන්නවා. ඒවට පොලිස් ආරක්ෂාවක් දෙනවා. අනේ නිකන් පලයන් යන්න කුඩ්ඩා. A few moments later. නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා මේගොල්ලන්ගේ මේ විකාර කියවලා මිනිසුන්ව බේද කරලා මිනිස්සුන්ට ප්‍රශ්න ඇති කරලා අන්තිමට ජාතික අභිමාන වෙනේ රට බංකොලොත් කළා. අපිව දනගැස්සුවා ලෝක ඉස්සරහා. අදටත් ඒකේ අපිට ඒකේ විපාක වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙම තියෙද්දි තවත් ලැජ්ජ නැතුව මෙතන ඇවිල්ලා සිංහල බෞද්ධකම ටාගට් කරගෙන එල්ල කරගෙන දේශපාලනය කරන්න මේගොල්ලෝ ලෑස්ති වෙනවා. අපි කියන්නට ඕනේ මේ රටේ සිංහල මිනිස්සයා මේගොල්ලෝ කියන ආකාරයේ හොරු නෙවෙයි. මේ රටේ සිංහල මිනිස්සු මේගොල්ලෝ කියන ආකාරයේ මජර වැඩවලට සහායතර මිනිස්සු. ඒ මිනිස්සුගේ කීර්ති නාමය නැති කලේ මේගොල්ලෝ. එහෙම සිංහල බෞද්ධයෝ ලංකාවේ නැහැ. මෙතුමාලට ඇයි අර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ගෙනාපු ඒ අසභ්‍ය කතිකාව හකුලන්න උනේ? දැන් කතානායකතුමා ගැනත් ඒ වගේ ප්‍රලාපයක් හදාගෙන යනවා. ඇයි හකුලන්න උනේ? ඇයි අසභ්‍ය කතිකාව හකුලන්න උනේ? මේ රටේ සිංහල බෞද්ධ මිනිස්සු ඒකට විරුද්ධයි. අපි මේ මන්ත්‍රීවරුන්ට එක මතක් කරලා දෙන්න ඕන. අපේ රටේ ත්‍රිවිධ හමුදාවත්, අපේ රටේ ගෞරවනීය හාමුදුරුවන්වත්, ස්වාමීන් වහන්සේලාවත් මේ ජාතිවාදයට අහු වෙන්නේ නැහැ. අහු වුනේත් නැහැ, අහු වෙන්නෙත් නැහැ. ඔවුන්ට ආත්ම ගෞරවයක් තියෙනවා. ත්‍රිකුණාමලේ ඉන්න සිංහල අම්මලා මොකද්ද ගිහිල්ලා කියන්නේ? මෙතන විකාර කරන්න තෝ යන්න කියලා ඒ කියන්නේ නාටකම් නටන්න එන මිනිස්සුන්ට. නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට ඡන්ද ඉල්ලන්නවත් තිබුණේ නැහැ. හයියා. Taman දන්නවා මේ රටේ ගමේ ඉන්න සිංහල මිනිස්සයා කවුද කියලා. Taman දන්නවා මේ රටේ ගමේ ඉන්න බෞද්ධ මිනිස්සයා කවුද කියලා. බොරුවට ඒ මිනිස්සුන්ව මගහැරලා ඡන්ද ඉල්ලන්න නැතුව ඉඳලා දැන් මෙතන පාර්ලිමේන්තුවට ඇවිල්ලා මෙතන මේ ලොකු කතන්දර කියන්නේ නෝ තමන් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් කතා කරනවා ප්‍රතික්ෂේප කරන ලද දේශපාලන සම්ප්‍රදාය දිගටම ප්‍රතික්ෂේප කරන්න. ඒ වෙනුවෙන් අපි පෙනී සිටිනවා. මේ රටේ ජාතිවාදයට අපි නැවත හිසෝසවන්න දෙන්නේ නැහැ. මතක් කරලා දෙනවා අපිට ඒ කියන්නේ අපේ පස්සෙන් එන්න එපා. අපිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න යන්න එපා. දුන්න පොරොන්දු ඉටු කරන්න කියලා කියනවා. ඉතින් කියනවා අපි දුන්න පොරොන්දු තමයි ඉටු කරන්නේ. දුන්න පොරොන්දු ඉටු කරනකොට අඬන්න බෑ. මොකද දුන්න පොරොන්දු වල තිබුණ එක ප්‍රධානම පොරොන්දුවක් තමයි දූෂිතයන්ට, ඝාතකයන්ට දඬුවම් දෙනවා කියන එක. බාප්පද, අම්මද, අයියාද, මල්ලිද, බාප්පා පුතාද, ලොකු තාත්තා පුතාද, ලොකු තාත්තා දේ සියල්ලට එරෙහිව පරීක්ෂණ වෙනවා. දැන් මිග්‍යානා ගණදිනුව ගැන පරීක්ෂණ වෙනවා. ඉතින් ඒවා තමයි මම කියන්නේ අර කියන අපි පොරොන්දු ඉටු කරන ඒවල එකක්. ඉතින් ඒ නිසා ඒ ඝාතන පාරදීම් ගැන කතා කරනකොට මතක් වෙන්නේ නැද්ද තාජුදීන් ගැන? ඒ වගේම පොද්දල ජයන්තට පහර දීම ගැන මතක් වෙන්නේ නැද්ද? ඒ වගේම දරුණු ලෙස පහර දීලා, කූර ලෙස පහර දීලා ඝාතනය කරනකොට ලසන්ත වික්‍රමතුංග, ඒ වගේ එක්නැලිකොට, ඒ වගේම කීත් නෑරලා අතුරුදහන් කරනකොට ඒගොල්ලෝ පහර දීම කරනකොට මේගොල්ලන්ගේ එකම අරමුණ තමයි පාර්ලිමේන්තුවට ඇවිල්ලා බොරු ටිකක් කියලා යනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට තියෙන මීඩියා දෙක තුනක් තියෙනවා. ඒ මීඩියා දෙක තුනෙන් මේක අද නිවුස් වලට දාගන්න. ඊට පස්සේ ඒගොල්ලන්ට තියෙන පත්‍ර දෙක තුනක් තියෙනවා. ඒ පත්‍ර දෙක තුනකේ හෙට උදේ මේක කියව ගන්න. ඒක නිසා ඒගොල්ලෝ මේක අදාළද නැද්ද වැදගත්ද ඒව අදාළ නැහැ. දැන් තියෙන එකම අරමුණ තමයි තියෙන දේ තමයි මේ ජනතාවාදී ආණ්ඩුවක් ඇවිල්ලා තියෙනවා. සයි ජනතාවාදී ආණ්ඩුව ක්‍රමානුකූලව ජනතාවත් එක්ක මේ රට ගොඩනගන්න මැදිහත් වෙනවා. ඒ ගොඩනගන්න මැදිහත්ෙදි කුම්මන හෝ මොකක් හරි අහුවෙන එකකින් අර බලුකුණකට කපුටු රැළවල් වහනවා වගේ අහුවෙන එකට කොට යනවා. මොකද්ද වෙන්නේ කියලා තේරෙන්නේ. ඒක නිසා තමයි විපක්ෂ මන්ත්‍රීවරුම කියන්න පටන් ගන්නේ විපක්ෂ නායකතුමෙක් ඉන්නවා උදේ එක විදිහක් රැයට තව විදිහක් කියලා. ඒ අනාථ වෙලා තියෙනවා. අතට අහුවෙන එකෙන් ගහනවා දවස් 2යි 3යි. ඒක නිසානේ ලේවලින් අසං කරන්න යනවා. දැක්ක ගමන් උද්ඝෝෂණ කියලා වොයිස් එකක් දෙන්න පටන් ගන්නවා. පස්සේ මොකක්වත් නැහැ. ඒ වගේම අද මේ සංඝරත්නය ගැන සඳහන් කරනවා. කවුද මේගොල්ලෝ? මේගොල්ල තමයි මේ අපේ රටේ හිටපු අපේ රටේ තියෙන උත්තරීතම වන්දනීය කරන සිද්ධාස්ථානයේ බවට පත් වෙලා තියෙන දළදා මාලිගාව ඇතුලේ රේස් පැදලා බජව් දාලා එහෙම නටපු මහත්තුරු දැන් ඇවිල්ලා කියනවා අපිට බුද්ධ ශාසනය අපි රකින්නේ නැහැ. ඔව්.